මේ ගැටලු කිසිම දෙයක් එක රැයෙන් විසඳන්න, දවසෙන් විසඳන්න, දවසෙන් පඩි වැඩි කරන්න කියලා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වේ නැහැ. අපි ඒ තරම් නම්‍යශීලී වුණා. අපි කිව්වේ මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා පටන් අරගෙන රටේ තියෙන මූල්‍ය පරිසරයත් එක්ක, මූල්‍ය ස්ථාවරත්වයත් එක්ක, මූල්‍ය වටපිටාවත් එක්ක මේ කරුණු කාරණා පියවරෙන් පියවර අපි කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියලා සාකච්ඡාව සහ වැඩපිළිවෙළ නිර්මාණය කරගන්න. හැබැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මේ එකගතාවයන් සම්පූර්ණයෙන්ම අමුයේ මහදවාලේ උල්ලංඝනය කරමින් තමයි හැසිරෙන්නේ. ඒතර මේ සෞඛ්‍ය අමාත්‍යවරයා U-turn එක කියන්නේ. දැන් මේ U-turn එක ගහන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විතරක් නෙමෙයි. දැන් මේ සෞඛ්‍ය අමාත්‍යවරයා පිටුපස හරවන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතවලට. දැන් මොකද මේ දේවල් කරලා අපි ඉල්ලන්නේ මේ රටේ වෛද්‍යවරු ටික රෝහල් පද්ධතිය ඇතුලේ ආරක්ෂා කරලා දෙන්න කියලා. වෛද්‍යවරු රෝහල් පද්ධතිය ඇතුලේ රැඳී ඉන්න ධෛර්යමත් කරන්න කියලා. එහෙම වුණොත් විතරයි මේ රටේ රෝහල් ටික රැකෙන්නේ. පර්යන්ත රෝහල් පද්ධතිය කොයි වෙලේ බිඳ වැටෙයිද කියලා කියන්න බෑ. ප්‍රධාන රෝහල් තියෙනවා විශේෂඥ වෛද්‍යවරු නැහැ. සමහර දිස්ත්‍රික්ක තියෙනවා එක ෂේට් එකක විශේෂඥ වෛද්‍යවරු මුළු දිස්ත්‍රික්කෙටම එක්කෙනා ඉන්නේ. ඒතකොට එහෙම මේ රෝහල් පද්ධතිය ඉස්සරහට කරගෙන යන්න බෑ. එක පැත්තකින් වෛද්‍යවරු අනතුරේ අනිත් පැත්තෙන් රෝගී ජීවිතත් අනතුරේ මේක නිසා තියෙනවා. ඒතකොට මේවා විසඳන්න කියලා අපි මේ ඉල්ලන්නේ. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යතුමා මේ ලිඛිතව ලබා දුන්න එකගතාවයන් උල්ලංඝනය කරලා පෙන්නන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරන්න. මේ රටේ රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. මේ රටේ වෛද්‍යවරු ටික රට තුල රැඳී සිටීම ධෛර්යමත් කරන්න ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට උවමනාවක් නැහැ කියලාද? ඒක අනිත් පැත්තෙන් කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවේ වලපල්ලට යැවීම, නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කිරීම, නිදහස් සෞඛ්‍ය සේවාව විකිණීමේ මාර්ගයකට අවතීර්ණ වෙන්න මේ ආණ්ඩුව තීරණය කරලාද? ඒතර මේවා තමයි මේ ප්‍රශ්න වලට අපි බලාපොරොත්තු වෙන උත්තර. ඒ නිසා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙනවා. අපි තවත් කාලයක් ලබා දුන්න මේ සඳහා එකඟතාවයක් නැති කරගන්න. නමුත් විසඳුමක් නැහැ. සාකච්ඡා වලට එළඹෙන්න සූදානමක් නැහැ. දන්නේ නැහැ. දැක්කේ නැහැ වගේ හැසිරෙන්නේ. ඒ නිසා එතනින් එහාට දැනෙන භාෂාවෙන් අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹෙන රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍යම කාරක සභාව සහ විධායක සභාව ඒකමතිකව තීරණය කරා. ඒ තීරණවල ප්‍රතිඵලයක් විදිහට අද දින උදෑසන 8 සිට ආරම්භ වන පරිදි අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක් අපි ආරම්භ කරනවා. එතකොට මේ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවේ පළවෙනි පියවර විදිහට අද දින උදෑසන 8 සිට පැය 48ක දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒතර මේ වැඩ වර්ජනය නිසා මේ වෙනකොට මුළු රටේම සමස්ත රෝහල් පද්ධතියේම සාමාන්‍ය සහ දෛනික රාජකාරී සේවාවන් සම්පූර්ණයෙන් බිඳ වැටලා අඩපණ වෙලා තියෙන්නේ. නමුත් හැම මොහොතකදීම මේ වැඩ වර්ජනයකදී උනත් අපි යම් සීමාවන් සහිතව වැඩ වර්ජනයේ නිරත වෙන්නේ. මොකද මේ සෞඛ්‍ය පද්ධති සංවිධානය අපි දන්න නිසා හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් කිසිසේත්ම බිඳ නොවැටෙන පරිදි අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය විධි විධාන යොදලා තියෙන්නේ. ඒ වගේම ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, පිළිකා ප්‍රතිකාර ඒකක, ඒ වගේම ත්‍රිවිධ හමුදා රෝහල්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය කියන රෝහල් වල මේ වැඩ වර්ජනයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ඇරෙන්න මේ රටේ ප්‍රධානතම ජාතික රෝහල් වල ඉඳලා ශික්ෂණ රෝහල් පද්ධතිය ඉඳලා ප්‍රාථමික සත්කාර ඒකකයේ දක්වා සියලුම රෝහල් වල දෛනික රාජකාරී කටයුතු. ඒ කියන්නේ සායන වෙන්න පුළුවන්, OPD එක වෙන්න පුළුවන්, වාට්ටුවේ රාජකාරී වෙන්න පුළුවන්, සාමාන්‍ය සමහර ශල්‍ය කර්ම වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම. ඒතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සායන වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අද දවසේදී සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියෙන්නේ. හැබැයි මේ පැය 48 ඇතුළත ඉදිරියටත් අපි ඕන තරම් අවස්ථා ලබා දීලා තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. ඕනෑම මොහොතක ජනාධිපතිතුමාට සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ පණිවිඩය අපි කියන්නේ සාකච්ඡාවට අපි සූදානම්. ඕනෑම මොහොතක සාකච්ඡා කරන්න, එකගතා ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න, සාධනීය සාධාරණ විසඳුමක් ඉස්සරහට යන්න සූදානම් වෙන්න. ඒ ඕනෑම මොහොතක මේ වැඩ වර්ජනය සම්බන්ධයෙන්, වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්න නැවත සලකා බලන්න අපි සූදානම්. මොකද අපි හැම වෙලේම උත්සාහ කරන්නේ වැඩ වර්ජන වලට යන්නේ නැතුව මෙහෙම ප්‍රශ්න විසඳන්න. එතකොට මේ පහුගිය අවුරුදු එකහමාරක කාලය ඇතුලේ අපි ආරම්භ කරපු පළවෙනි වැඩ වර්ජනය සමස්ත ලංකාව ආවරණය වන පරිදි මීට පෙර අන්තිමට මෙහෙම වැඩ වර්ෂණයක් අපි කරේ අනුරාධපුර රෝහලේ ශික්ෂණ රෝහලේ සිදුවන අවාසනාවන්ත සිද්ධියදී විතරයි. ඒතකොට ඒ තරම් සංගමයෙන් අපි වැඩ කටයුතු කරන්නේ. අපි එහෙම කරන්නේ පහුගිය අයවැයේදී මේ රටේ වෛද්‍යවරුන්ගේ වැටුපෙන් 3න් එකක් කප්පාදු කරලා තියෙනකොට. ඊට අමතරව හම්බෙන වැටුපෙනුත් ඒ 3න් දෙකනුත් 6න් එකක් බදු විදිහට කපා ගන්නවා. කිසිදු මූලික පහසුකමක්වත් නැතුව වැඩ කරනකොට, ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම සහතිකයක් නැතුව වැඩ කරනකොට. හැබැයි තවදුරටත් මේ රටේ වෛද්‍යවරු එහෙම රාජකාරී කරන්න සූදානම් නැහැ. මොකද ඒ හරහා එක පැත්තකින් වෛද්‍යවරුන්ට අවධානමක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ මේ රටේ රෝගී ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න තාමත් ඕන තරම් අපි අවකාශය විවෘත කරලා තියෙන්නේ. ඕනෑම මොහොතක මේ ගැන සාකච්ඡාවට අපි සූදානම්. ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ සම්බන්ධයෙන් ඕන තරම් අවස්ථාවක් තියෙනවා. සාකච්ඡාවට ආරාධනා කරන්න, සාකච්ඡාවට එන්න, සාකච්ඡා මේසෙ තුලදී මේ ප්‍රශ්න විසඳලා ඉස්සරහට යන්න අපි සූදානම්. ඒ අතරතුරේදී මෙතනින් එහාටත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම්
මේන් එහාට දැන් සඳුදා දිනෙන් ඔබට මොන වගේ වෘත්තීය ක්‍රියාමාර්ග වලටද යන්නේ? මොකක්ද ඒකේ කාලරාමුව? මොකක්ද කාලසටහන? කවදාද කොයි රෝහලද කොයි දිස්ත්‍රික්කයේද කොයි පළාතේද මේවා ගැන අපි තීන්දුව ගන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ අනුව පවතින ප්‍රවණතාවයන් අධ්‍යයනය කරමින් ඒ ගැන තීන්දුව රටට ප්‍රකාශයට පත් කරන්න අපි ඉදිරියේදී සූදානම්ෙන් ඉන්නවා.